ඉඳලා පින්නවලට එන්නනේ. ගොඩක් ළඟයි. අපි දැන් අලි බලලා එතන එහා පැත්තේ තියෙන සූ එකක් සූ එකට යන්න ඕනේ. දැන් කෑම වලට පොර කනවා අපේ අම්මේ මන්ද මේ කට්ටිය. 500 ගානක්ද කොහෙද ගන්නවා පළතුරු දෙන්න නේ මෙයාලට කන්න. අර පැත්ත පොඩි අය එහෙමද? මෙහි ගිහිල්ලා මෙතන ඉන්නවා මේල් කට්ටිය 29 ෆීමේල් 40ක් ඉන්නවා. දැන් අර පැත්තට යන්න පුළුවන් දැන් මේ පැත්තට යන්න දෙන්නේ නැද්ද කොහෙද? මේ නාවල මෙහාට ඉටද කියන්නේ නේ? ඕන මතකද අපි අර හරියටම ගියා. ඔයා අපි තුන්දෙනා ආව නේද? ඔව් එකපාරට ඇවිත් තියෙනවා නේ. ඇයි ඇවිල්ලා අර හරියින් ගියේ මතකද? ඔව් ඔව්. මට දැන් මතක් වුණේ. දැන් මෙතන ඉඳන් තමයි බලන්න වෙන්නේ. බලන්න එක්කෙනෙක් වන්නන්ද? බලන්න කට්ටිය නෑ දැන් නාවල හැම මෙහෙට ගෙනියනවා. දැන් අර නාන්න ගියපු කට්ටිය ආයෙ එනවා කියලා. ආයෙ එකගෙන මෙහාට එනවා. දැන් තියාලෙනක තමයි ඉන්නේ. දැන් නාන්න ගියපු අය එනවා මගනේ. එනවා අර පැත්තේ. දැන් මෙතන ඉඳන් බලන්න පුළුවන්. ඉස්සර නම් හොට්ටම යන්න දෙනවා දැන්. නෑ හතරින් පස්සේ යන්න දෙනවලු. එහෙනම් හොඳයි. අපි බලමු දැන් අර කට්ටිය එනවා. හිමීට. අර හෙට්ටම යනවා එදිනේ. කට්ටිය මානවගෙන ආවට වැඩක් නැහැ මඩ නාවනේ. ඔව් දැන් හැමෝම නාවලගෙන දැන් ආයේ මඩ කරියෝගේ නානවා. ආයේ දෙකට නාවන්න ගෙනියනවා කියලා කිව්වා. හතරෙන් පස්සේ අර පැත්තට ගිහිල්ලා බලන්න පුළුවන් සැර කට්ටිය වගේ. ඒක තමයි ඉතින් දිනචර්යාව ගෙවෙන්නේ මෙයාලා. දන්නේ නේද? දෙකට තායි නාවන්න ගන්නවා මොකද කියලා කියන්නේ. ඒ හින්දා වෙන්නද? අපි දැන් අලි බැලුවා. අලි බලලා දැන් අපි යන්න හදන්නේ. අපි දැන් යනවා සූ එකට. එනවා අපි සූ එකේ එන්ට්‍රන්ස් එක ගාවින් හැමෙමුනේ. බයි. පින්නවල සත්වෝද්‍යාන. ආවා එන්න එපයි. මේ හරි ලස්සන අඹ ගස් එහෙම හදලා තියෙනවා. හලෝ. ෆස්ට් ටයිම් දෙන්නේ සූ එකට? නෑ මේකට අපෙන් කලින් ආවනේ එකපාරක් ඇවිත්. ඔව් කලින් ඇවිල්ලා තියෙනවා. වදින්න කලින් ආවනේ. ඔව් වදින්න කලින්. හරි කරාට පස්සේ මේ ෆස්ට් ටයිම්. වැහි දවසක ආවේ මතකද? එහෙම හදලා තිබ්බේ නෑ කලින්. මෙහෙම තිබ්බේ නෑනේ. මේ හරිය තිබ්බා. අර පැත්තම හදලා තිබ්බා. පස්සේ ගාම ඉන්නවා තාරාව වගේ. මම හිතන්නේ සූ එක බලන්න එච්චර පිරිසක් නෑ මේ. අලි බලන්න යන කට්ටියවත් වැඩි වෙන්නේ නෑ වගේ. ගොඩක් මෙතන එන්ට්‍රන්ස් එකේ නම් කට්ටිය ඇත්තම නෑ මේ දවල් වල හින්දා දන්නේ නෑ. 250යි. 250යිද? ඔව් මේක 250යි කියලා ගහලා තියෙනවා. ඒ වුණාට අර ගත්තානේ. 590 ගත්තා. කොතනින්ද එන්ට්‍රන්ස් එක? මෙතන. කද්ද මේක? බර්ඩ්ස් පාක් එක. ඈ? මට වැටෙනවා. අපි දැන් සූ එකට ආවා. මුලින්ම තියෙනවා මුවාරණ. මුවාරණ කියලා දෙන්නේ. මුවාරණ නෙමෙයි මුවාරණ. කොයි අඩේ අරණ විතරයි දෙන්නේ. අපි මේ පැත්තෙන් යන්නේ. මේ සයිඩ් නේ. අරණ විතරයි තියෙන්නේ මොන. මුවා මොකෙක්වත් නැහැ. ඇලිගෝනා. මොකෙක්වත් නැහැනේ. අපි බලන්නවා. ඉන්නවා ඇලිගෝනා. මෙන්න ඉන්නවා ඇලිගෝනා. ඔක්කොම මෙහාට ඇවිල්ලා ඉන්නේ. හරි. මේන්නේ. ගෝනා. එන්නකෝ. ඊයා කොලකම වේලිච්ච. සුදු එක්කෙනෙකුත් ඉන්නවා. ඒකනේ. ගෝනා. එයාට මේ පැත්ත. ගෝනා නෙමෙයි. මූ. අරු ගෝනා අර අන්තියන එක. හරි ඉන්නේ. යා.
Halo. කොහමද? හලෝ තිත්මු ලංකාවට ආවෙන්නේ කිව්වා. එතන ඉන්න පෝනියෝ. ඒ කට්ටිය නම් ඉතින් දැකලා තියෙනවා. පෝනියා සහ බූරුවා. එමු මේ එමු කියන සතා මොකෙද්ද දන්නේ අදමයි දැක්කේ මම. පැස්පරක් කෝවේ. එමු. ලොකුයි හැබැයි. බැටළුවෝනේ. බැටළුවා සහ තනකොළ. මුන් නේද අර අයින්නේ. නෑ මෙයාලා ඉන්නේ නෑනේ. බලන්නල්ල. මෙයාලගෙන යන පණි ගන්න. පණි කර පුළුවන් වගේ. එහෙමද? පයින් ගායි පයින් ගන්න. මේ හරි ලස්සනයි නේ. ලස්සන කොක්කු జాතියක් ඉන්නේ. ලංකාවට ආවේ නේ නෙමෙයි. වලේකේ එහෙම බලලා ඉවර කරන්න පැදේ වලේ. මෙයා සියක්කාරයා අතර හිටපු කට්ටිය. කවුද ඒක? මේ කොකා සියක්කාරයා. අරණ කියලා එකක් තියෙනවා. ඒකට යම් බලා. බෙන් කිඹුලේ. මේ කිඹුලෙක් ඉන්නවා. බෙන් කිඹුලයක් ඉන්නවා. අපි දැන් කිඹුල් අරගෙන ඉන්නේ. බේන් නම් එක කිඹුලෙක්වත් නැහැ. මට මේ පාලමේ යද්දි බයයි නිකන් හරි. මේකක් ගැලවිලා වැටුනොත් දැන් අපේ කිඹුල්ලු කයි. මෙයා නම් යනවා චණ්ඩියා වගේ. මම බයෙන් තියලා යන්නේ කකුල්. මේ වැටක්වත් අල්ලන්නත් බෑනේ අනික. මේ කරන්ට් එක පාස් වෙනවද දන්නේ නැහනේ. ලස්සනයි නිකන් මල්ලත්තක් වගේ නේ. අනගල ගානට කපලා හොඳට මේන්ටේන් කරනවා. පේරාදෙනී ගාඩන් එක වගේ. ලස්සන. සත්තු නැති වුණාට මිනිස්සු ඉන්නවා තැන් තැන් වල. ඒ කට්ටියත් අමුතු જાතියක්. අරේ මේ බැලුවා නේද? ඔව් මෙහෙ ඉන්නවා. ඉන්නවනේ. ඉස්සරහට ඉන්න. අපි දැන් යන්නේ මේ දිවි අරණට. අපි දැන් යනවා දිවි අරන් බලන්න. සත්තු ගොඩක් ඇති අපිට බලන්න බැරි වුණා ගොඩක් ඒරියානේ. දිවිය වර දුවන්නේ එහෙම නැද්ද? සමේදලා තියෙනවා. දිවි නම් පෙවෙන්නේ නැහැ ඉන්න දිහාට. එහෙමද? අපි ගිය පාර එනකොට නම් හැබැයි හිටියා. නෑ හිතේ ඇති හංගිලා. ඔව් නේ. අර කිඹුල්ලෝ වගේ එහෙම ලොකුවට පේන්නේ නැතුව ඇති. එක දිවියක හරි හිටියොත් අර කිරියම්ම නෑලු දැක්කේ හැංගිලා ඇති වවුට කියලා කියනවා. කට්ටිය හොයනවා සත්තු ඇවිල්ලා. ඉතින් සත්තු ඒ තරම් ඉන්නවා පේන්න. හැංගි මුතු. එකෙක්වත් හිටියේ නෑ කියනවා කට්ටිය. දිවියෝ එහෙම හොයනවා.